සමහර අය ඉන්නවා. ඒ අය කාටවත් වෛර කරන්නේ නැහැ. ඒත් ඒ අයට වැඩිපුරම නිදහසක් දැනෙන්නේ තනියම ඉන්නකොට. ඔයාටත් කවදා හරි හිතලා තියෙනවද අනිත් අයත් එක්ක ඉන්නවට වඩා සොලිටියුඩ්? එහෙමත් නැත්නම් තමන්ගෙම හුදකලාව සැපයි කියලා? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙයි. ඔයාලව සාදරයෙන් පිළිගන්නවා Path of Gura YouTube channel එකට. ලෝකෙ ගොඩක් අය හිතන්නේ තනියම ඉන්න කැමති අයට social anxiety එහෙමත් නැත්නම් සමාජයට තියෙන බයක් තියෙනවා කියලා. හැබැයි මනෝවිද්‍යාවට අනුව ඒක හැම වෙලේම ඇත්ත නෙවෙයි. තනියම ඉන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒක ඔයාගේ personality එක. ඒ කියන්නේ ඔයාගේ පෞරුෂේ හැඩගැහිලා තියෙන විදිහයි. පළවෙනි හේතුව තමයි overstimulation. සරලවම කිව්වොත් සමහර අයගේ මොළයට අවට තියෙන සද්ද-බද්ද, කතාබහ වගේ දේවල් ගොඩක් තදින් දැනෙනවා. ඉතින් මිනිස්සු ගොඩක් ඉන්න තැනක හිටියාම ඔයාගේ mental energy එහෙමත් නැත්නම් මානසික ශක්තිය ඉක්මනින්ම වැය වෙනවා. ඔයාගේ ඕනෙ වෙන්නේ කාගෙන්වත් බේරෙන්න නෙවෙයි. පොඩ්ඩක් තනියම ඉඳලා ඒ බැටරිය ආයෙ රීචාර්ජ් කරගන්නයි. අපි අනිත් අයත් එක්ක ඉන්නකොට හරිම පරිස්සම් වෙන්න ඕනේ. ඒක නිකම් සෝෂල් මාස්ක් එකක්. සමාජයට පේන්න මුහුණක් දාගෙන රඟපානවා වගේ වැඩක්. හැබැයි තනියම ඉන්නකොට ඒ වෙහෙස නැහැ. තනියම ඉන්න කැමති අයට හරිම ගැඹුරු සිතුවිලි ලෝකයක් තියෙනවා. Tamanගේ අදහස් ගැන නිදහසේ හිතන්න පුළුවන් වෙන්නේ කවුරුත් Taman දිහා බලාගෙන ඉන්නේ නැති වෙලාවටයි. ගොඩක් වෙලාවට තනියම ඉන්න කැමති අය කුඩා කාලේ ඉඳලම ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්න, Tamanගේ වැඩ තනියම කරගන්න පුරුදු වුණු අය. සමහර විට ඔයා පහුගිය කාලේ කලකිරීම වලටපත් වෙලා ඇති. ඉතින් ඔයාගේ හිත ඉගෙන ගත්තා අනුන්ගෙන් සහනයක් ඉල්ලනවාට වඩා තනියම ඉන්න එක ආරක්ෂිතයි කියලා. ඔයාගේ පර්සනල් ස්පේස් එක ඇතුලේ ඉන්නකොට හිතට ලොකු සංසුන් බවක් දැනෙන්නේ ඒ නිසයි. මේක හොඳට තේරුම් ගන්න. loneliness නැත්නම් තනිකම කියන්නේ වේදනාවක්. හැබැයි solitude කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ කියන්නේ අනිත් අයගෙන් ඈත් වෙලා තමන්ගේම සිතුවිලි එක්ක සංසුන්ව කාලය ගත කරන එක. ඒක තමන් කැමැත්තෙන් කරන තෝරා ගැනීමක්. ඔයා තනියම හිටියත් ඔයාගේ හිත සතුටින් පිරීලා නම් ඒක ඇත්තටම ජයග්‍රහණයක්. මනෝවිද්‍යාවට අනුව මේ දෙක අහසට පොළව වගේ වෙනස්. ඉතින් යාළුවනේ ඔයත් සෙනග අතර ඉන්නවට වඩා තනියම ඉන්න කැමති කෙනෙක් නම් ඒ ගැන කරදර වෙන්න එපා. ඒකින් අදහස් වෙන්නේ ඔයාගේ inner peace එක. එහෙමත් නැත්නම් ඔයාගේ හිතේ නිදහස ඔයාට ගොඩක් වටිනව කියන එකයි. සද්ද බද්ද වැඩි මේ ලෝකේ නිහඬව ඉන්න එකත් ලොකු ශක්තියක්. මේ වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.